Hi. Welcome back to Wonderlanka. අද අපි යන්නේ ශ්‍රී ලංකාවේ සුන්දරම තෙත්බිම් පරිසරයක් වන බලපිටියේ මාදු ගඟේ බෝට් සවාරියක් අත්විඳින්නයි. මේ ගමනේ අපිට මොන වගේ අත්දැකීම් ලැබෙයිද කියලා වීඩියෝ එක අවසන් වෙනකම් බලන්නකෝ. මේ තමයි අපි යන්න සූදානම් වෙලා ඉන්න බෝට් වල නිල් පාට එකේ තමයි අපි යන්නේ. මේ ඉන්නේ අපේ කට්ටිය. මෙයාලා ඉතින් ලයිෆ් ජැකට් එකකුත් අඳගෙන ඉතින් සැරසෙන්නේ බෝට්ටුවෙන් රවුමක් දාන්න. ඔන්න ඉතින් අපි බෝට්ටුවට නැගලා ගොඩබිම ඉඳන් චුට්ට අපි ඈතට යනවා. ඈතට යද්දි තමයි පොඩ්ඩක් තරු පේන්නේ. බෝට්ටුව එරෙන්න ගත්තේ නම් චුට්ටක් බය හිතෙනවා. කලින් එකපාරකුත් මම මාදුවාගේ රවුමක් ගිහිල්ලා තියෙනවා. ඒකට නම් මීටර අබයින් තමයි ගියේ. මේ ගමන චුට්ටක් බය අඩුයි. ඔන්න දැන් අපි බෝට්ටුව නැගලා මාදුවඟ දිගේ අපේ ගමන ආරම්භ කරනවා. වටේම තියෙන නිස්සලංක පරිසරය සිසිල් සුළඟක් සහ හිතට පුදුම සැනසීමක් තියෙන්නේ. දැන් අපි යන්නේ මාදුවඟේ සුන්දර කඩුලාන වනාන්තරයේ මැදින්. කඩුලාන කියන්නේ ලුණු වතුර සහ මිරිදි එකතු වෙන ප්‍රදේශවල වැවෙන විශේෂ ගස් වර්ගයක්. මේ ගස් පෙරළ ඝාතනය වළක්වා ජලය පිරිසිදු කරන්න උදව් කරනවා. ඒ වගේම මාළු කකුළුවන් සහ කුඩා ජීවීන් රැසකට ආරක්ෂිත නිවහනක් වෙනවා. ඒ නිසා කඩලවන පරිසරයේ පද්ධතිය ඉතාම වැදගත් ස්වභාවික සම්පතක්. අම්මෝ කොහොමද ලස්සන. මේ අත්දැකීම් ඉතින් ගන්න නම් මාළුවගේ යන්න ඕනේ. බලන්න වටේම තියෙන ගස් ටික කඩලවන ගස් ටික හරිම ලස්සනයි. මේ වටේ පල්ලේ බලද්දීම අපිට මාළුවෙන් පේන්න හිටියා. මං වීඩියෝ නම් කරන්න බැරුණා මට. ඒත් ලස්සන මාළුවෙන් වටේම ඉන්නවා. ඔන්න ටික දුරක් යද්දි ගඟ මැද තියෙන මෙන්න මේ දේවාලයක් වගේ පුංචි සිද්ධාස්ථානයක් හම්බ වෙනවා. මේ වගේ තැන් වලින් මේ ප්‍රදේශයේ සංස්කෘතිය සහ ආගමික වටිනාකමක් හොඳට පේනවා. බලන්නකො ඉතින් ලස්සන මෙතන. මේ ඉන්නේ අපේ සෙට් එක. කට්ටිය ඉතින් හරිම විනෝදෙන් තමයි මේ ගමන යන්නේ. බලන්නකො කට්ටිය ඉතින් මොන හිනාව. දැන් තමයි ගමනේ හැමෝම බලාගෙන ඉඳපු තැන. මෙන්න මෙතන ඉන්නවා පොඩි කිඹුල් පැටියෙක්. අපේ බෝට්ටුව ගාවටත් ගෙනාවා. කැමති අයට එයාට අල්ලන්න පුළුවන්. අල්ලන්න ඉතින් පොඩි ගණක් ගෙවන්න වෙනවා. අපි හැබැයි බය වුණා. බය හින්දා අපි කවුරුවත් ඇල්ලුවේ නැහැ මෙතන. අපි ඒනට කිඹුල් පැටිය නම් දැක්කා. පොඩි පැටිය සාමාන්‍ය අඩි 1 2 විතර. ඉතින් අඩි 1 2 ඉතින් පොඩ්ඩක් බය වෙන්න දෙයක්වත් නැහැ. පොඩි ලොකු විශාල උනොත් තමයි ඉතින් පොඩ්ඩක් බය වෙන්න ඕනේ. අපි නම් ඉතින් කිඹුල් පැටියත් අල්ලන්න යවන්න නැතුව දුරින් මිදලා ආයෙත් ගමන පටන් ගත්තා. ආපහු වෙන ගමනේදී අපිට මේ ලස්සන බුදු පිළිමය දකින්න හම්බෙනවා. බලන්නකෝ නිස්සලංක පරිසරයක මේ වගේ දර්ශනයක් අපිට හිතන්නවත් පුළුවන්ද? හරිම ලස්සනයි. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට අපේ මාදුගඟේ බෝට් සවාරිය අවසන් වෙනවා. වීඩියෝ එක ඔයාලා කැමති නම් ලයික් එකක් දාන්න. කමෙන්ට් එකකින් ඔයාලගේ අදහසත් කියන්න. තාම වොන්ඩර්ලංකා channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. එහෙනම් යාළුවනේ තවත් ලස්සන ගමනකින් නැවත හමුවෙමු. හැමදාමත් කියනවා වගේ ඉතින් ඔයාලට ජය වේවා.